ශ්‍රී ලංකාව තුළ වෙසෙන මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් පුනරුත්ථාපනය කිරීම සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවල විවිධ ආයතන පවතින අතර එම සුවිශේෂී මධ්‍යස්ථානය මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවන් පුනරුත්ථාපනය කිරීම සඳහා යුද හමුදාවේ දායකත්වයෙන් බිහි වූ විශේෂිත ආයතනයක් ලෙස කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානය හඳුන්වා දිය හැකිය. අගනගරයෙන් බැහැරව පොළොන්නරු දිස්ත්‍රික්කයේ ඓතිහාසික සෝමාවතී සෑරදුන් වැඩවසන සෝමාවතී වනරක්ෂිත කලාපය තුළ මෙම මධ්‍යස්ථානය පිහිටා ඇත. විශේෂයෙන්ම සෑම දිනකම සන්ධ්‍යා කාලයේ එළඹෙත්ම වනගත අලිරංචු මධ්‍යස්ථානයට නිදහසේ සැරිසරන ආකාරය නිරන්තරයෙන් දැකිය හැකි අතර එය ස්වභාව සෞන්දර්යයේ අපූර්ව ආස්වාදජනක දර්ශනයකි. දැඩි හිරු කිරණත් කර්කශ පොළවත් බාධකයක් කර නොගන්නා මෙම මධ්‍යස්ථානය යුද හමුදා පරිපාලනයක් යටතේ පුනරුත්ථාපන කටයුතු සිදු කරනු ලබයි. අධිකරණ නියෝග මත පුනරුත්ථාපනය සඳහා යොමු කරන පුනරුත්ථාපනලාභීන් සමාජ ක්‍රියාකාරීත්වයේදී විවිධ අපරාධවලට යොමු වන්නේ. මින් බහුතරයක් මත්ද්‍රව්‍ය භාවිතය සමග මිනී මැරුම්, මංකොල්ලකෑම්, සොරකම් කිරීම, ස්ත්‍රී දූෂණ වැනි අපරාධවලටද සම්බන්ධ වී ඇත. මෙවන් පසුබිමක් යටතේ හැදුණු වැඩුණු මෙම පුනරුත්ථාපනලාභීන්ගේ නිරන්තර කලාකාරී හැසිරීම් රටාව පසුගිය කාලය තුළදී මධ්‍යස්ථානය තුළ දක්නට ලැබින. පරිස්සම් කරලා තියාගන්න ඕනේ. ඔයගොල්ලෝ කායනේ පොටේ දාලා තිබ්බා ලියා යන්න පුළුවන්. ඒක මත තියාගන්න ඊළඟට ලියාගෙන තමයි ගියේ. වර්තමාන පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල්තුමා වැඩ බාර ගැනීමෙන් අනතුරුව සිදු කරන ලද පළමු පුනරුත්ථාපන කඳවුරු සංචාරයේ ඇති වූ කලාකාරී අවස්ථාවයි. එදින වර්තමාන පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල්තුමා පුනරුත්ථාපනලාභීන්ගේ සුවදුක් විමසීම සහ ඔවුන් අමතුන් ලැබීම සිදු කරන අවස්ථාවේදී පුනරුත්ථාපනලාභීන් ඉල්ලා සිටියේ තමන්ව අවුරුදු 1 කාලය තුලදී අනිවාර්යෙන් නිදහස් කරන ලෙසයි. ඔවුන් රටේ උත්තරීතර ආයතනය වන ගරු අධිකරණය විසින් තම වරදකාරී චර්යාව වෙනුවෙන් ලබා දුන් දඩුවම් කාලය අඩු කරන ලෙස ඉල්ලා එදින දැඩි කලහකාරී ලෙස හැසිරෙන ලදී. එහිදී ඔවුන් විසින් විශාල වශයෙන් රාජ්‍ය දේපල විනාශ කරමින් යුද හමුදාවේ නිලධාරීන්ටත් ගල්මුල් ප්‍රහාර සිදු කරන ලදී. එම කලහකාරී මොහොතේදී අප මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක පවා තුවාල ලැබීය. එසේම පසුගිය කාලවකවානුව තුලදී විවිධ රෝග සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට පොළොන්නරුව රෝහල වෙත යැවීමෙන් අනතුරුව නැවත මධ්‍යස්ථානයේ වෙත පැමිණීමේදී රහසිගත ස්ථානවල සංගවාගෙන දුම්කල ආශ්‍රිත නිෂ්පාදන රැගෙන අයවලුන් මෙම ආරක්ෂක අංශ විසින් නිතර අත්අඩංගුවට ගන්නා ලදී. විශේෂයෙන්ම සතියේ සිකුරාදා දින රාත්‍රියේදී වංචා සහගතව රෝගාතුර වන පුනරුත්ථාපනලාභීන්ගේ අරමුණ වූයේ රාත්‍රී කාලයේදී පොළොන්නරුව රෝහලේ රෝහල්ගත වීමයි. එවිට සෙනසුරාදා ඉරිදා දෙදින තුල රෝහල්ගත වී කෙසේ හෝ දුම්කල හෝ මත්ද්‍රව්‍ය සපයා ගැනීම ඔවුන්ගේ ඒකායන අරමුණයි. එසේම ඇතැම් අවස්ථාවල පුනරුත්ථාපනලාභීන්ගේ ඥාතිහම වැඩසටහන් වලදීද ඔවුන්ගේ සමීපතමයන් මාර්ගෙන් දුම්කල ආශ්‍රිත නිෂ්පාදන හා මත්ද්‍රව්‍ය ගෙන්වා ගැනීම නිරීක්ෂණය විය. පැවති පුනරුත්ථාපන ක්‍රියාවලිය තුළ භාවිතා වූ උපදේශන හා දේශන මගින් පමණක් සැබෑ පුනරුත්ථාපනයක් සිදු නොවන බව පසක් කරගත් මෙම මධ්‍යස්ථානයේ වර්තමාන අධ්‍යක්ෂක විසින් ඒ සඳහා විකල්ප මාවස් සැබීම ආරම්භ කරන ලදී. ඉන්දියාවේ මහත් ගෞරවයට පාත්‍ර වූ විපස්සනා භාවනා ආචාර්යවරයෙකු ගෝයන්කාතුමාගේ විපස්සනා භාවනා වැඩසටහන් අධ්‍යයනය කළ අප මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක විපස්සනා භාවනාව පදනම් කරගනිමින් ජීවිතයේ සැබෑ අවබෝධය ප්‍රත්‍යක්ෂ කර ගැනීමට හැකි බව විශ්වාස කරන ලදී. ගෞරවනීය ගෝයන්කාතුමන්ගේ ප්‍රකාශයක් අධ්‍යක්ෂතුමන්ගේ චිත්ත අභ්‍යන්තරයේ තදින්ම මුල් බැස ගන්නා ලදී. එනම් විපස්සනාවෙන් පුද්ගලයෙකු වෙනත් ආගමකට යොමු නොකරන අතර පුද්ගලයා යොමු කරවන්නේ දුකේ සිට සතුටටත් මානසික බන්ධනවලින් මිදී නිදහස් වීමටත් ප්‍රචණ්ඩත්වයෙන් අහිංසකත්වයට හැරවීමත් පමණයි යන්නයි. ඒ අනුව අනුරාධපුර ධර්ම අනුරාධ විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ දසදින විපස්සනා භාවනා වැඩසටහනකට වර්තමාන අධ්‍යක්ෂක පෞද්ගලිකව සහභාගී වී එහිදී ලබාගත්
මාගු ප්‍රතිඵල මෙම මධ්‍යස්ථානයේ පුනරුත්ථාපලාභීන්ටද ලබා දී ඔවුන් යාමගට ගැනීමේ අරමුණින් මෙම මධ්‍යස්ථානය තුළද පළමු වරට 2015 නොවැම්බර් මාස 3 වන දින සිට 14 වන දින දක්වා විපස්සනා භාවනා වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී. මෙම පළමු 10 දින භාවනා වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සිදු වූයේ දැඩි බාධක මැද්දේය. ධාරානිපාත වැසි වනාන්තරගත පරිසරයක මැසි මදුරු කරදර යනාදියෙන් නිරන්තරයෙන් ඇති වූ බාධාවන් නිර්දර්ශන ලෙස දැක්විය හැකිය. මේ ඔබ දකින්නේ දැනට ක්‍රියාත්මක වූ සියලුම 10 දින විපස්සනා භාවනා වැඩසටහන් වල දර්ශනයන්ය. බෞද්ධ, ක්‍රිස්තියානි, ඉස්ලාම් සහ හින්දු ආගම් ભેදයකින් තොරව සියලුම අයවලුන් මේ වැඩසටහන සඳහා සහභාගී වන අතර ඔවුන් වෙනත් ආගමකට හැරවීමේ උත්සාහයක් නොගනී. ඔවුන්ට ස්වභාව ධර්මයේ සමග ජීවත් වීමේ කලාව මෙහිදී කියා දේ. එනම් ආශ්වාස ප්‍රාශ්වාස දෙස පළමුව නිරීක්ෂණය කිරීමටත් එම ආශ්වාස ප්‍රාශ්වාස බෞද්ධ, ක්‍රිස්තියානි, ඉස්ලාම් සහ හින්දු ආශ්වාස ප්‍රාශ්වාසයන් නොවන බවටත් අවබෝධ කර දේ. විපස්සනා අධීරයේදී තම තමන්ගේ ශරීරයේ පවත්නා සංවේදනා නිරීක්ෂණය කිරීමටත් පුහුණු කරන අතර එම සංවේදනා බෞද්ධ, ක්‍රිස්තියානි, ඉස්ලාම්, හින්දු සංවේදනා නොවන බවටත් ඒවා ස්වභාව ධර්මයේම ක්‍රියාවලියක් බවටත් තම තමන් විසින් අවබෝධ කරගනිති. භාවනා මධ්‍යස්ථානයේ ගරු ස්වාමින් වහන්සේලා සහ ගුරු බෞතුන් පුනරුත්ථාපනලාභීන් කෙරෙහි අප්‍රමාණ අනුකම්පාවෙන් සහ කරුණාවෙන් නිස්සරණ අධ්‍යාශයෙන් මෙම වැඩසටහන පවත්වන ලදී. භාවනාවට තෝරා ගන්නා පුනරුත්ථාපනලාභීන් මෙම භාවනා වැඩසටහන අවසන් වනතුරු වෙනම ස්ථානයක නේවාසික පහසුකම් ලබයි. 10 දිනක් පුරාවට ආර්ය නිශ්ශබ්දතාවය එනම් එකිනෙකා සමග කතා නොකර 10 දින පුරාම එය සීලයක් ලෙස ආරක්ෂා කරයි. මුල් දින 3 තුල තම ජීවයේ ස්වභාවය වන ආශ්වාස ප්‍රාශ්වාස නිරීක්ෂණය කිරීමට පුහුණු කරයි. එමගින් විසිරුණු සිත සමාධිගත කරමින් ගැඹුරු විපස්සනා භාවනාව වැඩීමට අවශ්‍ය කරන සිතේ සමාධිය ගොඩනගනු ලබයි. සිව්වන දිනේ පටන් සමාධිගත සිතින් තම කයෙහි සංවේදනා පිළිබඳව අවධානය යොමු කරන පුනරුත්ථාපනලාභීන් තව දුරටත් සියුම්ව කයේ ස්වභාවය අවබෝධ කරගනී. 10 දිනක භාවනා වැඩසටහන අවසන් කරන පුනරුත්ථාපනලාභීන් ජීවිතයේ මින් පෙර දිනක නොදුටු නොවිදී සතුටක් අත්විඳිනු ලබයි. දින 10ක භාවනා වැඩසටහන සඳහා තෝරා ගන්නා පුනරුත්ථාපනලාභීන් තමන්ගේ භාවනා වැඩසටහන නිසි පරිදි පවත්වා යන අතර කාලයේදී අනෙකුත් පුනරුත්ථාපනලාභීන් තමන්ගේ උපදේශන සහ අනෙකුත් දේශන වාර සඳහා නිසි ලෙස සහභාගී වේ. භාවනාව සඳහා යොමු වීමට පෙර මේ පුනරුත්ථාපනලාභීන් තමන්ගේ ජීවිතයේ සිරිත් විරිත් ඇවතුම් පැවතුම් පිළිබඳ නිසි අවබෝධයක් නොතිබිනි. නමුත් භාවනා වැඩසටහනට සහභාගී වීමෙන් අනතුරුව ඔවුන් තමන්ගේ ජීවිතයේ ආහාර ගැනීමේ පටන් අනෙකුත් අවතුම් පැවතුම් නිසියාකාරව සිදු කරන්නට වග බලාගෙන නැත. මේ ඔවුන්ගේ සිත තුළ ඇති වූ සතුටේ වචනාර්ථයයි. ජීවිතේ ගොඩක් දේ තැන් වැරදිලා පුනරුත්ථාපනය වීම සඳහා ගොඩක් අවස්ථා ලැබුණත් මගේ ජීවිතේ හදාගන්න අවස්ථාවක් හම්බුනේ නැහැ. ඉතින් ඒකත් එක්ක හෙරොයින් කියන මත්ද්‍රව්‍ය අවුරුදු 7ක් පමණ පාවිච්චි කරනවා. ඒකේ අතුරුඵල විපාකයක් විදිහට ජීවිතය හදා ගැනීම සඳහා බන්ධනාගත වීමෙන් පසු ප්‍රතිකාරහ පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ යන කණ්ඩපාඩුව සඳහා ආයතනගත වීමෙන් පසු මේ වෙනකොට මාස එකමාරක පමණ කාලයක් ගත වෙනවා. මේ අවස්ථාව අධිකරණ තීන්දුවකින් උනත් ලැබුණත් මෙය මහඟු අවස්ථාවක් විදිහට මගේ ජීවිතේ මා සලකනවා. ඇත්තටම මම මෙතනට එනකොට මම පුදුම මානසික පීඩනයකින් මාර පුදුම මානසික පසුබෑමකට ලක් වෙලා හිටියේ. මම පත්තින් කතෝලික කෙනෙක්, ක්‍රිස්තියානි කෙනෙක්. ටික කාලයක් යනකොට තමයි දැනගන්න හම්බුනේ මේ ස්ථානයේ අපිට මේ භාවනා වැඩසටහනක් පවත්වන්න සූදානම් කරලා තියෙනවා කියලා. එතකොට මම ඒත් එක්ක ආසා වුණා මේ භාවනා වැඩසටහනට සහභාගී වෙන්න. මම හිතුවා ඇත්තට මේ තුලින් මට කුමක්කෝ හිතට සහනයක්
සැනසීමක් ලබා ගන්න පුළුවන් කියලා. ඇත්තට මම හිතනවා මම මේ ලෝකේ ලබාගත් ලොකුම තෑග්ගක් කියලා භාවනාව කියන දේ. මේ ලබාගත් අත්දැකීම මම මගේ ජීවිතේ ලබාගත්ත ලොකුම තෑග්ගක් කියලා මට හිතෙනවා. මොකද ඒකට හේතුව ඒ භාවනාවත් එක්කත් ඉන්පසුව දෛනිකව හැමදාම භාවනා කිරීමත් කරනකොටගෙනත් මගේ හිතේ අද මේ පවතින සැනසීම සහනය ඇත්තට මට වචන වලින් කියන්න බෑ. ඇත්තටම උපේක්ෂාව කියන වචනේ මම දැනගෙන හිටිය මිටිසල මං අහලා තිබුණා. හැබැයි මම දැනන් හිටියේ නෑ මේ උපේක්ෂාව කියන වචනේ ඇතුලේ මේ තරම් ලොකු අර්ථයක් තියෙනවා කියලා. ඒ කියන්නේ මනුස්ස සිතට මේ තරම් සහනයක් දෙන්න පුළුවන්. මේ තරම් සැනසීමක් දෙන්න පුළුවන් අරුතක් මේ වචනේ ඇතුලේ ගැබ් වෙලා තියෙනවා කියන එක මට අවබෝධයක් ඒ ගැන තිබුණේ නැහැ. ජීවිතයට මුහුණ දෙන්න ශක්තිය, ජීවිතයට මම මුහුණ දිය යුතුයමයි කියන අදිෂ්ඨානය ඇත්තටම ලැබුණේ මේ තුලින් කියලා මට හිතන්න පුළුවන්. ඉතින් ජීවිතේ එක් දවසක් වැරදිච්ච අපි දිගින් දිගටම වැරදෙන්නේ නැතුව මේ භාවනා ශක්තියක් කරගෙන ජීවිතේට රුකුලක් කරගෙන ඉදිරි ජීවිතය සාර්ථක කරගන්න අවස්ථාවක් කරගන්න කියලා මම හිතනවා. මට කාටත් කියන්න සතුටුයි මේක ඇත්තටම තවත් සිර කඳවුරක් නොවන වගේ. ඇත්තටම මම මේ අවස්ථාව සලසලා දුන්න මේ ආයතනයේ නියමුවානන්ට විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා. ඇත්තටම මම එතුමාන්ට පින් දෙනවා. මේ වගේ සංකල්පයක් ඉදිරිපත් කරලා මේ අපේ පුනරුත්ථාපනලාභීන්ට මේ කටයුතු සූදානම් කරලා දුන්නට ඇත්තට මේ තුලින් අපගේ ජීවිතය විතරක් නෙමෙයි අපගේ ජීවිතත් එක්ක බැඳුණු අපගේ පවුල් අපගේ බිරින්දෑවරුන් දරුවන් මේ හැමෝන්ටම පුදුම සිතක් සැලසෙනවා කියලා මට ඇත්තටම හිතන්න පුළුවන්. මේ ආයතනයට ඇවිල්ලත් මම හිටියේ කොයි වෙලාවෙ හරි මේ ආයතනයෙන් පැනලා යන්න ඕන කියන මානසිකත්වය තුළ තමයි. ඒ සඳහා මම සැලසුම් සකස් කරා මගෙත් එක්ක හිටපු ඒ වෙනකොට මම එකේ පන්ති නෝඩ හතරේ පන්ති වගේ හිටපු වැඩිහිටි සොයරොත් එක්ක මම ඇත්තටම උත්සාහයක් දරුවා මේ ආයතනයෙන් කොහොමද ඉවත් වෙලා යන්නේ කියන කාරණේ පිළිබඳව. ඊට පස්සේ ක්‍රමක්‍රමයෙන් මෙහෙම ඉන්න අතරේ තමයි අපිව මේ භාවනා වැඩසටහනට යොමු වුනේ. ඒ භාවනා වැඩසටහනට යොමු වුණාට පස්සේ ඒක තුලදී ලැබුව අත්දැකීමක් අර අපි ඉස්කෝලේදී අර ආනාපාන සතිය මෛත්‍රී භාවනා එහෙම කරලා තිබ්බට මේ භාවනා ක්‍රමය කියන්නේ මොකද්ද මේ හරියාකාරව මේ භාවනාව කියන්නේ මොකද්ද කියන එක පිළිබඳව අපිට අවබෝධයක් තිබුණේ නැහැ. නමුත් මේ භාවනා වැඩසටහන කෙමෙන් කරගෙන යද්දී අපි දවස් 3ක් විතර යනකම් ලොකු ඇඟේ අමාරුවක් වගේ දෙයක් එක්ක තමයි මේක භාවනාව පටන් ගත්තේ. ඊළඟට මුලදී හිතුණා මේක මේ අපිට මේ යොමු කිරලා බලහත්කාරකමක් තමයි මෙතනත් කරන්න කියන කාරණේ පිළිබඳව. නමුත් ටික අවබෝධ වෙන්න ගත්තා මේ මොකද්ද වෙන්නේ කියන කාරණේ පිළිබඳව. ඉස්ලාම් භක්තිකේ මම දිනදායේ විපස්සනා භාවනා වැඩසටහනට සහභාගී වෙච්ච කෙනෙක්. ඒකේ මුල් දවස් 3 පිට තිබ්බේ ආනාපාන සති භාවනාව. ඒ කියන්නේ හුස්ම ආස්වාස ප්‍රාස්වාස ඉහළ පහළ යෑම කුඩා ශරීරයේ කොටස කියන්නේ අපේ මේ උඩ තොල්පට උඩ කුඩා ශරීරයේ කොටස කියලා හඳුන්වනවා. ඉතින් අපි මුල් දින 3ේදී ඒ කුඩා ශරීර කොටස ආනාපාන සති භාවනාවේදී අපිට එකපාරම ඒ භාවනාවේ විනාඩි 2-3ක් විතර ආස්වාස ප්‍රාස්වාස ගැන මෙනෙහි කරද්දී අපි කුඩා කාලයට යන එකපාරම කුඩා කාලේ අපේ සමාජය අපි හැසිරෙච්ච විදිහ අපේ අතින් වුණු වැරදි අපේ අම්මලා තාත්තලාට කරපු වැරදි යාළුවන්ට අපේ අතින් වෙච්ච වැරදි අපි සමාජයේ කොයි විදිහටද අපි හැසිරුනේ සමාජය අපි කොයි විදිහටද වෙනස් වීමකටපත් උනේ කියන ගොඩක් අපේ අතින් වෙච්ච වැරදි ඒ අවස්ථාවේදී මුල් දින 3ේදී අපිට මතකෙටෙනවා. ජීවිතේ ගොඩක් දේවල් අපේ වැරදිච්ච දේවල් හදාගන්න වැරදිච්ච තැන් හදාගන්න අපිට ලොකු පන්නරයක් වුණා ඒ දවස් 3ේදී. ඒත් එක්කම අපිට නිතර භාවනා කරන කාලය ඇතුළත අපිට කෙමෙන් විටින් විට අපිට උපදෙස් ලබා දීම හරහා අපිට මට තේරුම් යන්න ගත්තා මේ භාවනාවේ තියෙන වටිනාකම මොකක්ද කියන එක පිළිබඳ හේතුව මං මීට කලින් කරලා තිබ්බ හැම දෙයක්ම චිත්‍රපටයක ආකාරයෙන් වගේ මට සැරෙන් සැරේ මගේ හිතට එන්න පටන් ගත්තා. ඒ හරහා මං එළිය කරලා තියෙන නොපනත්කම් මොනවාද මං නිසා මගේ දෙමව්පියෝ මගේ දරුවා මගේ බිරිඳ ඒ වගේ මගේ ඥාති මිත්‍රාදීන් කොච්චර අපහසුතාවයකට පත් වෙලා තිබුණාද කියන කාරණාත් ඒගොල්ලෝ කොච්චර ඉවසිලිවන්තව කටයුතු කරලා තියෙන කියන කාර්ය පිළිබඳව මට ලොකු වැටහීමක් ඇති වුණා. දින 4කට පසු තමයි අපේ විපස්සනා
භාවනා වැඩසටහන පටන් ගත්තේ. ඒකෙදී අපේ කුඩා සංවේදනා ශරීරයේ ඉහළ සිට පහළ දක්වා ඇති වෙන සංවේදනා අපිට දැනෙන විදිහේ ඒවා තියෙනවා නැති වෙනවා. ඒ කියන්නේ සංවේදන හැමතිස්සෙම තියෙන. ඒ වගේම තමයි අපේ ජීවිතේ හැම දෙයක්ම අපිට එක ආකාරයකට තියෙන්නේ. ඒකට කියන්නේ අනිත්‍යයි. හැම දෙයක්ම අනිත්‍යයි. අපේ සංවේදනා සෑම දෙයක්ම අපිට අනිත්‍යයි. මම හිතන්නේ අපේ ජීවිතේ වෙනස් කර ගැනීමට දින 10 භාවනා වැඩසටහනෙන් ඇත්තටම දින 10 භාවනා වැඩසටහන විපස්සනා භාවනා වැඩසටහන අපිට ලොකු පන්නරයක් වෙනවා. අපේ ජීවිතේ ලොකු මග හැරීමකට මේපත් වෙනවා. යම් දේවල් තිබ්බා අපි එළියේදී පුරුදු පුහුණු කරපු අපි තරහ යන ගතිය ඉක්මන් කෝපය කියන දේවල් අපිට මේක තුල එකපාරටම හරිගස්ස ගන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. ඒකට යම්කිසි ක්‍රමයක් අවශ්‍යයි කියන කාරණය පිළිබඳව මම හිතන්නේ අධ්‍යක්ෂකතුමාට තේරුම් ගිහිල්ලා තිබුණා. මොකද නිතර කලහ කර ගන්නා තත්ත්වයේ කෑකෝ ගහ ගන්න තව කෙනෙක් නුරුස්සන මට්ටමේ පිරිස් මේක ඇතුලේ ගොඩක් හිටියා. ඉතින් ඒගොල්ලෝ නිවැරදි කරවන්න කියන කොමන හේතුද කියන්න මම දන්නේ නැහැ. නමුත් අධ්‍යක්ෂකතුමාගේ සංකල්පයක් නිසා මේකට භාවනාව අඳුන්වලා දුන්නා. ඒ හරහා ඇත්තරම බොහෝම සාමකාමී පිරිසක් මේ ආයතන තුල බිහි කිරීමේ හැකියාව මේ භාවනා වැඩසටහනින් පස්සේ මේ ආයතන පරිපාලනයට හැකි වුණා කියන විශ්වාසය මා තුළ තියෙනවා. ඒක මම දැන් අත්විඳිනවා. විපස්සනාව කියන්නේ අපේ ජීවිතේ ලැබපු වෙනස්ම ඒ කියන්නේ ජීවිතය කන පිට හරවගත්ත වැඩසටහනක් විදිහට තමයි විපස්සනාව මම දකින්නේ. වැඩසටහන අවසන් වන දින සුවිශේෂී සිදුවීමක් සිදුවිය. දින 10ක විපස්සනා භාවනා සිදු කළ පුනරුත්ථාපනලාභීන් පිළිගැනීම සඳහා උපදේශන නිලධාරීන් පැමිණ සිටින අතර ඇතැම් පුනරුත්ථාපනලාභීන් තමාගේ සතුට ප්‍රකාශ කළේ උපදේශන නිලධාරීන් වැළඳ ගනිමින් සතුට කඳුළු වගුරුමින්. විපස්සනා භාවනාව හරහා තම චිත්ත අභ්‍යන්තරයේ පවතින තරහව, වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව ආදී කෙලෙස් ධර්ම ඇති වී පැවතී නැති වී යන අනිත්‍යතාවය අවබෝධ කරගන්නා බැවින් අද වන විට මධ්‍යස්ථානය තුල පෙර පැවති කලහකාරී තත්ත්වයන් සියල්ලම යටපත්ව ගොස් ඔවුන් විසින්ම දවස ආරම්භය සහ දවස අවසානයේ තම දෛනික ජීවිතයේම එක් අංගයක් ලෙස භාවනාව සිදු කරනු ලබයි. අපි කඳු නොලෙන් මුනුන් පරයා නැගෙන සුනිල දිය දහරවෙන් එකම කඟකට වැටෙන සබඳ අපි කඳු නොලෙන් මුනුන් පරයා නැගෙන සුනිල දිය දහරවෙන් එකම කඟකට වැටෙන වියරු ගිනිදල් නොලෙන් වනය අවුලා තබන සිහිල දෙන වැස්සවෙන් ගෙවෙන කලයට වසින් සබඳ අපි කඳු නොලෙන් මුනුන් පරයා නැගෙන සුනිල දිය දහරවෙන් එකම ගඟකට වැටෙන